බෝසන්ග සාදරින් පිළිගන්න අලුත් වීඩියෝ එකට බීට ඇවිල්ලින්නම අලුත් මුත් වීඩියක් කරගෙන ෆේස්බුක් ක්‍රක්ටයක් අත් කරන්න තින්න අපිට වැඩි කතාව නෑන අපියන් වීඩියකට වෙලා ෆේස්බුක් රුප ජොන ඇත්තන්ගේ ජොයින්න පුලන් ඩිස්ක්‍රපෂන් හරි පස් කමෙන්ට ලින්ක දාලති අප විඩිය අඩයක් කාලා එන්න දීපු වෙනට ගිය රේලවත් කම්පියස් නොම පුලන්ද උන්ට මොවාදේලා ටැක් දැන් මේක දැක්කොත් මට ඒස්වේද හලු නරු දැන් තමයි මෙව්වට මුකුත් කියලත් බෑ පොල්ලමක දෝරු නාරං ගස් බල්ලෝ තුගේ ඇඟේ හැමතරම් ෆැට් එකනේ බං මොන ෆැට් එකද මන් දන්නේ නැහැ උඹ නම් වෙලාව කරලා මාර ලැට් එකක් නම් ඉන්නද යන්කෝ හරි හරි අපි ලැට් නොයලා ජෙන්ට්ල්මන්ලානේ ඕම ගියොත් තව ඩේසකින් කාට් ඵලයන් ජිම් එකකට අර මක්කට ජිම් යන්නේ මම පොල් කොමුඩු අසමෝදකන් වදමාල් කිච්චියෝ තෝ දැන් නිකන් ඉංග්‍රීසි අකුරු තුනේ වැගන්නාරයකට CT100 මූණක් තියලා වගේ මට එක එක සෙද්දවල් කියන්නේ උඹ හිතන් ඉන්නේ උඹ හේමාල් වගේ කියලාද වැරදීනේ හේමාල් නෙවෙයිනේ හේරත්නේ හේරත් මොන හේරත් රංගන හේරත්නේ ඔය මිනිහගේ තියෙන පොඩි ලුක්ස් එකක් කොහේ ඉන්න රංගන හේරත් කියලාද කොරි කඩ කහිගෙත්තර චින්තසන කිවලෝ කියන්නේ හේමාල් අර ප්‍රවේගයේ හිටියේ ප්‍රවේගයේ හිටියේ මේ අයිනේ මහේන්ද්‍රනේ හරි මහෙන්ද්‍රත් එක්ක ඉන්නේ අර අනිත් කොල්ලා එහෙම කියන්නේ බෑ මෙයානේ ප්‍රියන්ත ඉන්නේ බායි කූඹියෝ එකේනේ මොන අබ්බගා තිබ්බා ගත්ත මේට වරේ බැඳපු කාලෙක මෙන්න කරනවා නම් වැඩි අන්න සර්ප්‍රයිස් කද්ද සුපර්ග්ලු එකක් තියෙනවා සරද අත දෙන්නු සර්ප්‍රයිස් අන්න එහෙම කර අත් දික් කරා සර්ප්‍රයිස් අත දික් කරා හනික සර්ප්‍රයිස් කො අත හනික කංකුණ්ඩෙද්ද දන්නේ නෑ නෑ හනික අත දික් කරා මේ මොකෙක් මේ අල්ල නෑ හනික අත දික් කරා කො අත හනික කංකුණ්ඩෙද්ද දන්නේ නෑ හනික අත දික් කරා මෙහෙම අල්ල දික් කරා කොහොම ඉන්නේ චුට්ටක් රත් වෙන්නේ අලුත් බලයක් තියෙනවා ඇයි රත් සුපර් ග්ලූ නේද අතාරින කවියෝ ඔය වීඩියෝ වල තියෙන බොරු අඩේ අම්මා ගලවන්න බෑ ග්ලූ කාලා නැත්නම් ඊට කලින් අඩා මං ඇත්තටම දැම්ම යකෝ නයිස් අනේ මං හිතුව බොරු නෙවෙයි කියලානේ මේක තමයි අනේ අතාරින කවියෝ ඒ කොල්ලනම් මහා ගොන් මෝඩේ බං මන්න ජීවිතේට ඔය වැඩ කරන්නේ ඔය වීඩියෝ වල තිබුණ බුලක් අය අනේ අතාරින්න රිදෙනවා ගලවන්න බැරුව කිව්වා වීඩියෝ ගත්තා වගේ නෙවෙයි අත කලෝ ගන්න අනේ ගා 5 minutes later. ඔහො මේ පානේ වැඩේ ඔහොම ඉන්න ඉතින් එක එක මගුල් මොඩ වැඩ කරනවා මේ එකක් නෙවෙයි මෙතන ඇලවිලා තියෙන ටික ගලවන්න දැන් සුදු බන් තියෙන්නේ ඔක්කොම මේ මගේ අතත් ඒ වගේ තමයි අනේ රිදෙනවා අප්පා මේවා ඔතන වැඩේ. මේක ගලවන්න මෙතන ඇලවිලා තියෙන්නේ ඔහොම ඉන්න එතන නෙවෙයි මේ අගින්දක හොඳ වැඩේ අටත් ඔයත් මෙහෙම පුටුවක් තිබ්බනම් යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න කෝ බලන්න ඉස්කෝලේ යන කාලේ මේ වගේ සැප පුටු තිබ්බු ඔව් ඔය පුටුව මරුවන් ආතල්ල ගේන්න බලා එහෙම කරගෙන මිස්ටර් උගන්නද්දි මෙහෙම ඉන්නේ ගාගෙන ආතල්ලක ඉන්න පුළුවන් හැබැයි පුටුවේ අවුල මොකද්ද අවුල කිසි අවුලක් නැහැ පරිභාගයේදී පන්තියේ සුපිරියටම වැඩ කරන්න පුළුවන් එකාගෙන් කොපි කරලා පන්තියේ පළවෙනියා වුණාම හැම විෂය තරඟයකටම මගේ නම දාලා තිබ්බා මම දැන් ඵලයන්කෝ තරගවල මෙදානම් කෙලුණා වගේ හොඳ වැඩේ කොපි ගහනවා අපි කොපි ගවේ නැහැ ඉස්කෝලේ යන කාලේ guess the bird මේ මචං ඇවිල්ලා මොකෙද්ද මේ රයිනෝසිරස් කෙනෙක් බල දැකලා නෑනේ මේ රයිනෝසිරස් කෙනෙක් මුන් ලංකාව විතරයිලුනේ ඉන්නේ මේ පිටරටවල නැතිලු
මයිනා පක්කයා ඒ ජාති සතෙක් මං ආලනෑ ඔය ඉන්න පැණි කල වැද්දා නොහොත් ඔය ඉන්න පැණි කල වැද්දා නොහොත් බ්ලර්කසුනා අවිස් ඒම කියන්න පාවතන් පෙංගුයින් කෙනෙක්ද නෑ නෑ ඔය රයිනෝසිරස්කින් බලවා රයිනෝසිරස් සදා කල ඇත්ද බං ජීවිතේට අවසරයි ගුරුන්ගේ ගුණ පිළිබඳ පණන්ගේ ගුරුන්ගේ ගුණ පිළිබඳ ඔබේ මතකය ආවර්ජනය කිරීමට අවසරයි. ගූ යනු අඳුරයි. රූ යනු ආලෝකයයි. අඳුරෙස්ට අපට ආලෝකය ලබා දෙන්නේ ගුරුවරයයි. ගුරුවරයාට අතීත සිදුව දැරියකුල සැපුවා. ගුරු දෙවියන් යනවදන උහලට ආවේ එනිසයි. වහලටාවේ ගුරුවරට කී කරවීම වේලාව නොහොරදවා බැතියෙන් ඉගෙන ගැනීම අපගේ යුතුකම නොවේද? ගුරු සිත නොරිදවා වේලාව නොවරදවා බැටි පෙම් උපදවා අකුරු උගනී කුමරු සඳවා. හරි හරි बाय बाय टाटा गुड बाय गया මේ වෙලාවේ නිදි නැති අය මොකද පිස්සුද බං උදේ පාන්දරට හමාරට විතර නිදාගන්න ට්‍රැක්ද උඩ පහල යනවා උදේට වැඩට යන්නත් තියෙනවා මාත් කරන එක තමයි FB එකේ උඩ පහල යන එක තමයි මාත් කරන්නේ අනිත් පැත්ත ගහලා හිටියේ කුරුමිනීක හරි පැත්ත හරවල ඒ පිනෙන් ගොවිසතක් ඇදෙන්න කම් බලන් ඉන්නවා මම කුරුමිනී පැත්ත ගහලා බලන් ඉඳලා තියෙන ටිකට් එකද ඇදියන් ගගයි රණ්ඩු වෙනවා නම් මේ ගානටවත් රණ්ඩු වෙන්න ඕන මේ බොඩි බිල්ඩර් කෙනෙක්ද බං මට සිහි ගහ ගන්න ඕනේ මේක ඉතින් උඹලට දාන්න ඉන්නේ මලක් හරි මක් හරි දාලා තමයි අයිට කොහොමද බං ඉස්සෙල්ලා මදා ඉන්න දැන් පෑනනවා වගෝ නියු හරි දරුණුයි කියන්නේ දෙන්න මර මේ ගිම්මැන කෙල්ලද හොයද බං ආර වගේ ගින් ගින්නේ දිගු විලත්තා මට බොන්න ආසයි ඒත් අපේ පරම්පරාවේ කිසිම කෙනෙක් බොන්නේ නැහැ මම බිව්වොත් ඒක පරම්පරාවට ලැජ්ජාවක් වේද අනිවාර්යෙන් බොන්න එපා කටේ තියන්නවත් එපා පිස්සු මට ඕන කනමැදිරියෙක් වගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් පුකේ ලයිට් එකක් තියෙන ඇයි මොකද ඔබට පාරේ යද්දි ගහගෙන යන්නද මුළු ලඝු පොතම කටපාඩම් කළ දරුවේ මම ලඝු පොතම බලන්නවත් දන්නේ නැහැ මම බලන්නවත් දන්නේ නැහැ යකෝ මුළු ලඝු පොතම කටපාඩම් කරනවා කියන්නේ බං ඔක කොච්චර තියෙනවද දේවල් අර මේ මොනවද මේවා විතරක්ම තියෙනවා බර ගන්න අපරාධේ ළමයාගේ මහන්සිය කවි ටිකක් හරි නිකම් මතක් තියාගන්න තිබ්බා ඔව් ඉතින් ඔක බලුවයි කියලා වැඩකුත් නැහැ නේ බං කැම්මට ඉබාගෙට ගියාම කටපාඩම් කරපේ කොහොමද කියලා අහලා අතට දුන්නා ඔව් නේ ලඝු පොත දෙනවා විභාගෙට ගෙදරට පූසෝ ගේන්න එපා කියලා අපිට බැනලා ගෙනල්ලා ටික මොකද්ද ගෙදරට පූසෝ ගේන්න එපා කියලා අපිට බැනලා ගෙනල්ලා ටික දවසක් ගියාට පස්සේ අම්මා කොහොමද පොඩි එකාගේ සෙල්ලම් බඩු ගත්තද උඹලා අඩෝ අපේ ගෙදරත් උනද ගේනකොට නම්
කුණුහරුප කියන්නේ නැති ටික විතරයි ගෙනාවට පස්සේ හරි මචං ඔය විදිහට තමයි අද වීඩියෝ එක ගියේ මම හිතනවා මේ වීඩියෝ එක බලලා ඔයාලා සතුටු වෙන්නද කියලා Facebook group එකට join නැත්නම් කී join වෙන්න පුළුවන් description එකේ දාලා link ටික channel එක subscribe කරලා තියාගන්න අපි හින් එන්න